මේ තියෙන්නේ ගමේ ගොඩේ රසවත්ම ආහාරයක්. අලදලු. මම අද ඔබට කියා දෙන්න උත්සාහ කරන්නේ අපි රසවත් අලදලු මාළුවක් පිස ගන්න ආකාරය පිළිබඳව. මෙතන මේ අලදලු කිහිපයයි මම ගත්තේ. පළමුවෙන්ම කරන්න ඕනේ මේ අලදලු ටික හොඳින් හොඳට හොදා ගන්න. ඊළඟට ඔබට පේනවා ඇති මේකේ මේ රතු පාට නැට්ටක් තියෙනවා මේකේ. මෙන්න මේ රතු පාට නැට්ටේ ඒ පිටපැත්තේ තියෙන රතු පාට ගතිය අයින් කරන්න ඕනේ. ඒක මෙන්න මේ විදිහට අපිට අයින් කරන්න පුළුවන්. ඔන්න මේ විදිහට අපිට රතු පාට නැට්ට තියෙන එන්නේ ඔන්න ඔය බූව අයින් කර ගන්න ඕනේ. ඔය විදිහට අපි බූව අයින් කර ගන්නවා. බූව අයින් කරගෙන ඊට පස්සේ අපි මේ ටික කුඩා කැබලි වලට කපා ගන්නවා. මතක තියාගන්න මේ බූව අයින් කරන්න ඉස්සෙල්ලා හොඳට හොදා ගන්න මේ ටික. හොදගෙන ඉවරලා තමයි අපි මේ බූව අයින් කරන්නේ. ඊට පස්සේ කෑලි වලට කපා ගන්න පුළුවන්. කෑලි වලට කපා ගත්තට පස්සේ අපිට මේ අලදලු අලදල්ල විතරක්ම උයන්න බෑ. පිස ගන්න බෑ. ඒකට තවත් අපිට මොනවා හරි ඕනේ. ඒ සඳහා අපි භාවිතා කරනවා මෙන්න මේ දේ. ඔබට පේනවා ඇති මේ තියෙන්නේ කටු දෙල් ඇට. ඔබට පේනවා ඇති මේ පිඟානේ තියෙනවා පොතු වර්ගයක්. සුද්ධ කරපු ඇටක් තියෙනවා, සුද්ධ කරපු නැති ඇටක් තියෙනවා. ඔබට පුළුවන් මේ පොත්ත ඔබේ නියපොත්තෙන් ඉවත් කරගන්න. මේ පොත්ත ඔබේ නියපොත්තෙන් ඉවත් කරගන්න. එතකොට ඒ නියපොත්තෙන් ඉවත් කරාට පස්සේ ඔබට මේ කට්ටු දෙල්ලට ටික කුඩා කැබලි වලට කපාගෙන ඊට පස්සේ තම්බ ගන්න පුළුවන්. ඔබට ඕන නම් මේ පොත්ත ඉවත් කරන හැටි අපිට පෙන්වන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඔබට පොත්ත ඉවත් කරගන්න පුළුවන්. ඔන්න විදිහට පොත්ත ඉවත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පොත්ත පිටින් ලිපේ තිබ්බත් මේ තැම්බෙනකොට පොත්ත අයින් වෙනවා. පොත්ත අයින් වෙනවා. හරි. ඊළඟට ඔය ඇට ටික දෙකට කපලා හරි එහෙම නැත්නම් තව කුඩා කැබලි වලට කපලා හරි ඔබට ලිපේ තියාගන්න පුළුවන් වතුර ටිකක් දාලා. අනිවාර්යෙන් මතක තියාගන්න ලුණු එකතු කරන්න. ලිපේ තියෙනකොටම ලුණු පොඩ්ඩක් එකතු කරන්න නැත්නම් කිවුල් රසක් එනවා. ලුණු රස එනවා අඩුයි. ඊට පස්සේ ඒ ටික තැම්බෙනකොට ඔබට පුළුවන් ඒකට එකතු කරන්න ඔබ සාමාන්‍ය ව්‍යංජනයට එකතු කරගන්න පහේ ටික එකතු කරගන්න පුළුවන්. කහ කුඩු පොඩ්ඩකුත් එකතු කරොත් මාළුව ලස්සන කරගන්න පුළුවන්. ව්‍යංජනේ ලස්සන කරගන්න පුළුවන්. ඊගාවට මේක ඉදුණට පස්සේ මේ ඇට ටික හොඳටම තැම්බුණාට පස්සේ තමයි ඔබ අර කලින් ලියාගත්තු අලකොල ටික එකතු කරන්න ඕනේ. මොකද අලකොල ඉක්මනට දිය වෙනවා. විනාඩි ගණනක් ඇතුළත දිය වෙලා හොඳටම තැම්බිලා යනවා. ඒ හින්දා අවසානයේ තමයි මේ අලකොල ටික එකතු කරන්න ඕනේ. මාළුව කටු දෙල්ලට මාළුව ඉදුණට පස්සේ ඔබට මේ කටු දෙල්ලට වෙනුවට ඔබට පාවිච්චි කරන්න පුළුවන් කොස්සටත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබට තවත් මේ ව්‍යංජනේ රසවත් කරගන්න ඕන නම් තවත් දෙයක් තියෙනවා. මම ගත්තා හාල් මැස්සන් ටිකක්. මේ හාල් මැස්සන් ටික ඔබට පුළුවන් සාමාන්‍ය විදිහට සුද්ධ පවිත්‍ර කරගෙන ඔබ පාවිච්චි කරන තෙල් වර්ගයක් කුකින් ඔයිල් හරි මොනවා හරි කමන්නේ එළවලු ඔයිල් පොල් තෙල් ඕන දෙයක් පාවිච්චි කරලා මේ හාල් මැස්සන් ටික විතරක් බැද ගන්න. වෙන මුකුත් පහේ දාන්න නැතුව හාල් මැස්සන් ටික විතරක් බැදගෙන හොඳට බැදුනට පස්සේ ඔබට පුළුවන් ඔබේ අර රස්නේ පිටම ඔබේ ව්‍යංජනයට දාලා හොඳින් කලවම් කරගන්න. එතකොට ඔබට දැනේ හොඳම රසවත් ව්‍යංජනයක්. අලකොල ව්‍යංජනයක්. මේ ගමේ ගොඩේ අපි උයන ව්‍යංජනයක්. අලකොල ටිකක් අරගෙන ඔබත් මේ ව්‍යංජනේ පිසලා රස බලන්න. එතකොට ඔබට දැනේ කොච්චර මේ අලකොල ව්‍යංජනේ රසවත්ද කියලා. ඒතර අපිට ඕන වෙන්නේ අලකොල කටු දෙල්ලට හෝ කොස් ඇට ඊට අමතරව අපිට ඕන වෙනවා හාල් මැස්සන්. මේ වෙනුවට ඔබට කූනිස්ස පාවිච්චි කරන්නත් පුළුවන්.